එක්කෙනෙක්ට රුපියල් 16,750කට all inclusive stay එක. ඔව් high tea platter, mini bar, 3 meals මේ ඔක්කොමත් එක්ක. කොහොමද ඉතින් වාසී නේද? මේ අවිස්සාවල තියෙන සීතාවක රීජන්සි හොටෙල්. ගියකම මෙයාලා අපිට හොඳ වෙල්කම් එකක් දුන්නා. හොඳටම බඩගින්න හිටපු නිසා අපි ලන්ච් එකේම ස්ටාර්ට් කරා. ඔන්න ඉතින් ගොඩ දෙනෙක් කියලා තිබුණා අවිස්සාවල රීජන් එකේ තියෙන හොඳම පීට්සා එක තියෙන සීතාවක රීජන්සි එකේ කියලා. ඒ නිසා ඉතින් අපි යාලගේ පීට්සා එකක් ගන්නත් අමතක කරේ නෑ. මේ හොටෙල් එකේ කෑම නම් පාරම රසයි. අපි ඩිසර්ට් එක විදියට අරගත්තේ චීස් කේක්. මේක අපි කාලෙකින් කාපු රසම චීස් කේක් එකක්. ලන්ච් එක ගත්ත ගමන් ඊළඟට අපි ගියේ රූම් එකට. මේ සීතාවක රීජන්සි හොටෙල් එකේ ඔයාලා සිලෙක්ට් කරගන්න සුපීරියර්, ඩිලක්ස්, ස්වීට් මේ වගේ රූම් කැටගරිස් 3ක් තියෙනවා. අපි ගත්තේ මෙයාලගේ ඩබල් ස්වීට් එක. හරි එහෙනම් දැන් මම කියන්නකෝ මුලින්ම කියපු all inclusive package එක මොකක්ද කියලා. දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 වෙනකන් සීතාවක රීජන්සි හොටෙල් එකේ all inclusive package එකක් තියෙනවා. මේ මිනි බා එකේ තියෙන ඕනම දෙයක් වලට බොන්න බය වෙන්න දෙයක් නැහැ. මේ හැම දෙයක්ම වලට ෆ්‍රී. කියන්නකෝ බලන්න ඔයාලට ලැබිලා තියෙනද ස්ටේක් එකට ගියාම ෆ්‍රී high tea platter එකක්. savory items, sweet items, ඒ වගේම milk shake, hot tea අපිට ලැබෙනවා. අපි ගිය දවස් තමයි මෙයාලගේ cake mixing ceremony එක තිබුණේ. ඒ නිසා ඉතින් අපිට ඒකට join වෙන්න පුළුවන්. cake mixing කිව්වම ඉතින් දන්නවනේ festive season එක පටන් ගන්නවා කියලා. මේ දෙසැම්බර් 25 හරියටම නත්තල් දවසේ මෙයාලගේ තියෙනවා වෙන කොහෙවත්ම නැති වෙනස්ම විදිහේ බුෆේ එකක්. මේ බුෆේ එක ලන්ච් එකයි high tea එකයි දෙකම එකට තියෙන බුෆේ එකක්. පැය 5ක් පුරාවට ඔයාලට හොඳට enjoy කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දෙසැම්බර් 26 ඇනස්ලි මාලවන එක්කයාගේ බෑන්ඩ් එකත් ප්ලේ කරනවා. මේක 70s musical show එකක්. මේ තියෙන ඊළඟ දවසේ උදේ සීතාවක රීජන්සි හොටෙල් එකේ ෆොටෝ ලොකේෂන්ස් නම් ගොඩක් තියෙනවා. ඒ වගේම අවිස්සාවැල්ල රීජන් එකේ බෙස්ම බෝල් රූම් තියෙනෙත් මෙයාලා. මේන නිවාඩුවට සීතාවක රීජන්සි එකට යන්න ඔයාලා දෙසැම්බර් ලඟ වෙනකම් ඉන්න එපා. මොකද මේ ඔෆර් එක නිසා හොටෙල් එක ඉක්මනට ෆුලි බුක් වෙනවා. මේ සීතාවක රීජන්සි හොටෙල් එක ගස් වලින් වට වුණු හරිම නිදහස් ප්ලේස් එකක්. මේ පේන නම්බර් එකට කෝල් එකක් දීලා බැරි විස්තර දැනගන්න. මේ වගේ වීඩියෝස් බලාගන්න එලිගන්ට් ඩයරිස් ෆලෝ කරලා තියාගන්න.